අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වියට්නාමෙ ගියා. එතකොට වියට්නාමෙ ගිහිල්ලා එනකොට ඇමතුමා ආවේ ප්‍රයිවට් ජෙට් එකක. අපි අහනවා මේ ප්‍රයිවට් ජෙට් එකට කවුද වියදම් කරේ? වියට්නාමේ බෞද්ධ සංගමයෙන් සම්පූර්ණම වියදම දරලා විශේෂ ගුවන් යානයක් අපිට ලෑස්ති කරේ ලංකාවට එන්න. දැන් ඉස්සල්ලා කිව්ව කතාවට පරස්පර විරෝධී කතාවක් දැන් මේ කියන්නේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වියට්නාමෙ ගියා. එතකොට වියට්නාමෙ ගිහිල්ලා එනකොට ඇමතුමා ආවේ ප්‍රයිවට් ජෙට් එකක. දැන් අපි අහනවා මේ ප්‍රයිවට් ජෙට් එකට කවුද වියදම් කරේ? මේ ප්‍රයිවට් ජෙට් එකේ අපිට ආරංචි ඒක වියට්නාමේ ආණ්ඩුව වියදම් කරලා තියෙනවා කියලා. ඒ වගේම සමාජ මාධ්‍යයේ යනවා වියට්නාමේ යම් සමාගමක් ඒකට බයබෑරක් දැරුවා කියලා. ඉතින් ඉතා පැහැදිලිවම මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව දැනගන්න අවශ්‍යයි. ප්‍රයිවට් ජෙට් එකක දැන් අපි ඒක දැන් ඕනෑම එකක මේකේ මිල ගණන් පිළිබඳව හොඳට මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. හරිද? ඒකින්ද තමුන්නාන්සලා එය නිවැරදි කරන්න. රාජතාන්ත්‍රික ගමනකට අපිට ආරාධනා කරේ ජනාධිපතිතුමත් මමත් අපේ නිලධාරී කීප දෙනෙකුත් ඒකට සහභාගී වුණේ. එකක් එය රාජ්‍ය ආරාධනාවක්. දෙවෙනි එක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවයේ පැවැත්වුණෙත් වියට්නාමයේ. මේ කරුණු දෙකටම තමයි අපිට ආරාධනා කරේ. 6 වෙනිදා උදේ තමයි වෙසක් උත්සවයේ පැවැත්වුණේ. එහි විශේෂ ආරාධිත කතාව යොමු කරලා තිබුණේ අපේ ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිතුමාට. අපි ඇත්තටම එයාට දැනුම් දුන්නා 6 වෙනිදා උදේ ඒ කතාව කරලා ලංකාවට ඡන්දෙට එන්න විදියක් නැහැ කියලා. ඒ නිසා අපි ගමනට එන්න අමාරුයි කියන එක කිව්වා. ඊට පස්සේ වියට්නාමේ බෞද්ධ සංගමයෙන් සම්පූර්ණම වියදම දරලා විශේෂ ගුවන් යානයක් අපිට ලෑස්ති කරේ ලංකාවට එන්න. ලංකාවේ කිසිදු 7-5ක් ඒ වෙනුවෙන් අපි වියදම් කරලා නැහැ. ඇත්තටම ගත්තොත් අපේ ටිකට් වියදමත් මුළුමනින්ම ඉතුරු වෙනවා. අපි යන්න ටිකට් එක අපේ රජයෙන් අපි දැරුවා. එන්න සම්පූර්ණ වියදම දැරුවේ වියට්නාමේ බෞද්ධ සංගමය. ඒ නිසා මේක රටට විශාල වාසියක්. එහෙම නැතුව අපි වේදම් කළා මේ රටේ ජනතාවගේ මුදල් වේදම් කරලා අපි පෞද්ගලික ගුවන් යානාවකින් ආවේ නැහැ. ඒ නිසා ඒක ඉතා පැහැදිලිව රටේ ජනතාවට අපි දැනුවත් කරනවා. ලාම රජය නිවේදනය කරා ඒ වියට්නාම රජය විසින් මේ මුදල දැරුවා කියලා. දැන් ඔබතුමා වියට්නාම රජයේ මුදල දැරුවා නෙමෙයි වියට්නාමේ වෙන සමිතියකින් මේ මුදල දැරුවා කියලා කියනවා. එතකොට දැන් තමුන්නාන්සෙලාම මීට දවස් කීපයකට කලින් එක කතාවක් කියනවා දැන් කියනවා වෙන කතාවක්. ඒකින්ද ඒ පිළිබඳවත් ලොකු ගැටලුවක් දැන් මතුවෙනවා. ඔබතුමාලා මේ දැන් රජයකින් ඒ වියදම දැරුවා නම් ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. ඒ වියට්නාම රජය නෙමෙයිනේ මේ වියදම දැරුවේ. මේ සමිතියේ කවුද ඉන්නවද? මොන ව්‍යාපාරිකයෝ ඉන්නවද? අපි කොහොමද දන්නේ? මේ රටේ ජනතාව කොහොමද දන්නේ? ඒකින්ද ඔබතුමා වියට්නාම රජයෙන් කරපු ආරාධනාවක් නම් ඒකට හදිසියේ මේ ඡන්දය දාන්න තමුන්නාන්සලාට එන්න අවශ්‍ය නම් එහෙනම් වියට්නාම රජය විසින් නේද ඒ වියදම දරන්න ඕනේ. වියට්නාමයේ වෙන සමිතිය බෞද්ධෝ වේවා කතෝලිකෝ වේවා වෙන සමිතියකින් ඒ වියදම දරලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි නොදන්නකම ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා අමාරු වැටලා බව මට තේරෙනවා. ඒ නිසා කරුණු වරද්ද ගන්න එපා. මේක උත්සව දෙකක්. එකක් තමයි වියට්නාම ජනාධිපතිවරයාගේ නිල රාජ්‍යතාන්ත්‍රික ආරාධනාව. දෙක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝකයේම පවත්වන ලෝක පරිමාණ වෙසක් උත්සවය. ඒ ලෝක පරිමාණ වෙසක් උත්සවයේ සම්පූර්ණ සංවිධානයක් දරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ඒ UN එකේ වෙසක් සංවිධාන කමිටුව. එහි අපේ ලංකාවේ ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාත් ඉන්නවා. අපේ මල්ලතු පාර්ශවයේ අනුනායක නියම්ගොඩ විජේසිරි හාමුදුරුවෝ ඇතුළු අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාත් 109ක් විතර වැඩම කළා හිටියා. ගිහි පිරිසත් වැඩම කළා හිටියා. ඒතර මේ දෙකටම තමයි අපි සහභාගී වුණේ. ඒතර වියට්නාම් රජය අපිට අවශ්‍ය කරන නවාතැන් පහසුකම් ඒ අභ්‍යන්තර ගමන් බිමන් පහසුකම් සියල්ලම ලබා දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මේ විසින් ඊතුරු කටයුතු සංවිධානය කරා. ඉතින් ඒක තමයි ඇත්ත කතාව. දැන් ඔබතුමා කලින් කිව්වේ ඔබතුමාලා කලින් රටට කියන්න ගත්තේ හරිද? ඒක තමයි කිව්වේ.
ඒක ඒකාබද්ධව වියට්නාම් රජයත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ සංවිධාන කමිටුවත් ඒකාබද්ධව තමයි මේ සියල්ල සම්පාදනය කරලා ලැබුවේ. ඉතින් ඒ නිසා වියට්නාම් රජය සම්බන්ධ වුණා කියන එක ඉතා පැහැදිලිව හරි. ඒක කිසි වැරද්දක් නැහැ. දැන් ඔබතුමා දැන් ඉස්සල්ලා කිව්ව කතාවට පරස්පර විරෝධී කතාවක් දැන් මේ කියන්නේ. ඉස්සල්ලා කිව්ව බෞද්ධ සමිතියක් කියලා. දැන් මම මේ අහන්නේ ඉතා පැහැදිලිවම ප්‍රයිවට් ජෙට් එකකින් ආවේ. නැත්තම් ඒ අනිත් රැස්වීම ගැන නෙමෙයි. දැන් ඔබතුමාලා ওই රැස්වීම වලට ගිහිල්ලා දැන් ඒ යනකොටත් මේ රටේ මුදල් වලින් ගියේ. ඒක කිසි ගැටලුවක් නැහැ. රටේ ජනාධිපතිවරයෙක් හැටියට මේ රටේ මුදල් වලින් යන්න පුළුවන්. නමුත් එනකොට ආවේ ප්‍රයිවට් ජෙට් එකකින්. මම මේ අහන්නේ මේ ප්‍රයිවට් ජෙට් එකට වියදම් කරේ කවුද කියන එක. එතකොට දැන් ඔබතුමා කියනවා බෞද්ධ සමිතියෙන් කරා කියලා. ඊට පස්සේ කියනවා දැන් මේ දෙගොල්ලොම එකතු වෙලා කරා කියලා. ඒකින්ද ඉතා පැහැදිලිවම මේකට වියදම් කරේ කවුද කියන එක දැනගන්න ඕනේ. මොකද සමාජ මාධ්‍යයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ පිළිබඳව මේ අපැහැදිලි කතාවක්. ඒක නිසා ඔබතුමාගේ වගකීම ඒක පැහැදිලි කරන එක. මේ වියට්නාමයේ ගමනේදී ප්‍රධාන උත්සව දෙකකට අපි සම්බන්ධ වුණා. එකක් තමයි ජනාධිපතිතුමාගේ ආරාධනාව පරිදි රාජ්‍යතාන්ත්‍රික උත්සවයට. හරිද? මේක අහගන්න හොඳට. දෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒ කියන්නේ ලෝකයේ විවිධ රටවල් ඒකාබද්ධව පවත්වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික වෙසක් උත්සවය. ඒතර ඒ වාර්ෂික වෙසක් උත්සවයේ සංවිධානය කරන්න ලෝකයේ විවිධ රටවල් වල නියෝජිතයෝ සමාජිකත්වයෝ සම්බන්ධ වෙනවා. මම ඒක තමයි කිව්වේ ලංකාවෙත් අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා ඒ සංවිධාන කමිටුව නියෝජනය කරනවා. එතකොට මේ දෙක ඒකාබද්ධව තමයි ඒ සියල්ල සංවිධානය කරේ. වියට්නාම් රජයත් මැදිහත් වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ සංවිධාන කමිටුවත් මැදිහත් වුණා. එතකොට මේ ගුවන් යානය සඳහා සම්පූර්ණ වියදම දැරුවේ මේගොල්ලෝ. අපි 7-5ක්වත් මේ රටේ ජනතාවගේ බදු මුදල් 7-5ක්වත් වියදම් කරේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වියට්නාමයේ තුල ක්‍රියාත්මක වෙන බෞද්ධ සංවිධානයේ වියට්නාම් ආණ්ඩුව තමයි ඒ සියල්ල පහසුකම් සැලසීම් සංවිධානය කිරීම කරේ. සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් සංවිධාන කමිටුව. Daily Reports TV